ඔබ යලිත් සේදමවත සමගයි සම්බන්ධ වෙන්නේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හිතේ තිබ්බ හීනේ ඒ විදිහටම සාර්ථක කරගන්න කාගේ හරි හයියක් උදව්වක් හෙවණල්ලක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අවුරුදු 36ක කාලය පටන් අදටත් හෙටටත් අනාගත කාලයේත් ඔබට ඒ හෙවණල්ල ලබා දුන්නා වූ සන්නාමය තමයි HNB කියලා කියන්නේ. ඉතින් HNB ගැමි පිබුදුව ඔන්න සෝදානම් ඔවුන්ගේ ඊළඟ අදියර ඔබ වෙනුවෙන් දියත් කරන්නට ඔබ සූදානම් නම් මේ අවස්ථාව ලබා ගන්න ඒ සඳහායි මේ කතාබහ ගෙන එන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක සම්බන්ධ වුණ කතාබහ සඳහා කුඩා මධ්‍ය පරිමාණ හා ශුද්‍ර මූල්‍ය අංශයේ විධායක සභාපතිතුමන් රජීව් දිසානායක මහත්මයා අයබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයබෝවන්. ඒ වගේම මේ කතාබහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශුද්‍ර මූල්‍ය අංශයේ උපසභාපතිතුමන් ඔහු මහින්ද සෙනවිරත්න මහත්මයා. අයබෝවන් ඔබතුමාට. අයබෝවන්. ඉතින් HNB අවුරුදු පොළ ඔන්න සූදානම් එළඹෙන දිනයකදී ඔබ වෙනුවෙන් පවත්වන්නට කොතනද කොහෙදද කවදද මේ හැම දෙයක්ම නිරවුල්ව කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් රජී මහත්මයා HNB ගැමි පුදුව කියලා කියන්නේ මොකක්ද සහ මේකේ අරමුණ මොකක්ද? කොයි කාලෙද ආරම්භයේ සටහන් වෙන්නේ? HNB ගැමි පුබුදුව ආරම්භ වන්නේ 1989 වකවානුවේ දැන්ට අවුරුදු 36කට පෙර. මේ වකවානුවේ ලංකාවේ විවිධ ප්‍රශ්න තිබුණු වකවානුවක්. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට සුදුසු රැකියා අවස්ථා නොලැබීම නිසා පීඩනයකට පත් වී තිබුණ වකවානුවක්. මේ වකවානුව තුළ මේ ජාතික තලයේ ප්‍රශ්නයකට කොහොමද බැංකුවක් වශයෙන් විසඳුම් ලබා දෙන්නේ කියන අදහසකින් එවකට අප බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ක්‍රියා කරපු රියන්සි විජේතිලක මහතාගේ සංකල්පයක් මත බිහිවෙච්ච වැඩසටහනක් ලෙස ගැමි පුබුදුව හඳුන්වන්න පුළුවන්. අපි ගත්තොත් ගැමි පුබුදුවේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ තරුණ තරුණියන් ව්‍යවසායකින් බවට පත් කරන්නේ කොහොමද? ඒ තුලින් රැකියා සොයන කණ්ඩායමක් රැකියා බිහි කරන කණ්ඩායමක් බවට පත් කරන්නේ කොහොමද කියන එක. ඒ තුලින් අපි කොළඹ හෝ බස්නාහිර පළාතේ පමණක් නොවේ එතනින් ඔබට ගිහිලා රට පුරාම මේ ව්‍යාපාරය කරමින් අපි කොහොමද ග්‍රාමීය ආර්ථිකය ගොඩනගන්නේ. ඒ තුලින් රටේ සංවර්ධනය කොහොමද නගා සිටවන්නේ කියන එක තමයි මෙහි ප්‍රධාන වශයෙන්ම අරමුණු වෙලා තිබුණේ මේ සංකල්පය ගෙනීමේදී. ඉතින් අද වෙනකොට මේක ජාත්‍යන්තර තලයේ පවා සම්මාන දිනු සංකල්පයක් වැඩසටහනක් බවට පත් වී තිබෙනවා. ඉතින් රැකියා සොයන පිරිස රැකියා උත්පාදනය කරන පිරිසක් බවට පරිවර්තනය කරමින් HNB ගැමිත් පුදුව මේ වන විට ඒ අරමුණු සාක්ෂාත් කරගැනීමෙන් ඉන්නවා. ඉතින් ඒ හරහා ලබාගත්තා වස්තුන් එහෙමත් නැත්නම් මේ නිෂ්පාදන ලංකාවේ කොහේ හිටියත් ඔබට පුළුවන් නම් ලංකාවම ආවරණය කරමින් වෙළඳපොළක් නිර්මාණය කරන්න ඒ කාර්යයටත් උර දෙන්න තමයි HNB මේ සූදානම් වෙලා ඉන්නේ. මොකක්ද මේ BMICH පරිශ්‍රය මහින්ද මහත්මයා කරන්න සූදානම් වෙන මේ අලුත් වැඩේ? ඇත්තෙන්ම අපි ගත්තොත් එහෙම අපේ සුත්‍ර මූල්‍ය ව්‍යවසායකයන්ට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ භාණ්ඩා සේවා අලෙවි කර ගැනීම. අපි මේ සඳහා ශාඛා මට්ටමේ පොඩි බිස්නස් කියලා සංකල්පයක් අපි අඳුනලා දීලා තිනවා. ඊට අමතරව කලාප මට්ටමින් අපි අඳුනලා දෙන වෙළඳපොළවල් නිර්මාණය කරනවා කාලානුරූපීව. ඊට අමතරව ඔවුන්ගේ භාණ්ඩා නිෂ්පාදන සඳහා වෙළඳපොළක් හොයාගන්න, වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියලා හඳුනාගන්න ජාතික මට්ටමේ අවස්ථාවක් අපි සලස්වලා දීලා තිනවා. ඒක තමයි හැට් නැෂනල් බැංකුවේ ගැම්පු පුබුදුව අවුරුදුපොළ නමින් හඳුන්වන්නේ. BMICH පරිශ්‍රය තුළ කොළඹ ෂොපින් ෆෙස්ටිවල් එකට සමගාමීව අපි මේ පොළ පැවැත්වීමට කටයුතු තිබෙනවා. එහිදී විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන් පැමිණෙන අවස්ථාවක් පාදක කොටගෙන ඔවුන්ගේ භාණ්ඩා නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්න අවස්ථාවක් තමයි අපි සකස් කරන්නේ. මෙහිදී අපි මුළු රටම නියෝජනය වෙන පරිදි සුද්‍ර මූල්‍ය ව්‍යවසායකින් 150 දෙනෙකුට තමන්ගේ භාණ්ඩා සේවා නිෂ්පාදන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. දැන් HNB ගැමි පිබුදුව අවුරුදුපොළ අවුරුදු පතා ඒ කියන්නේ වාර්ෂිකව පවත්වගෙන යනවා. ඔබ වෙනුවෙන්ම මේ ව්‍යවසායක අවස්ථාවක් නිර්මාණය කරමින් රටම ආවරණය කරමින් ජාතික කර්තව්‍යයක් විදිහට මූලිකත්වය ලබාගෙන ඒ කියන්නේ අප්‍රේල් 5-6 මේ දවස් දෙකේ තමයි සියලු සූදානම් වෙලා තියෙන්නේ. මොකක්ද මේ පැවැත්වීමේ අරමුණ වෙන ඉදිරි ක්‍රියාමාර්ග තුළ? ඇත්ත වශයෙන්ම අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ඉස්සරත් කිව්වා අපි මුළු රටම නියෝජනය කරන කණ්ඩායමක් ඉන්නවා මේ ශුද්ධ මූල්‍ය ගැම්පු පුබුදු වැඩසටහන තුළ. ඔවුන්ගේ ප්‍රදේශයට වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. නමුත් ඉන් එහා පැත්තට ගිහිල්ලා ජාතික මට්ටමේ ව්‍යාපාර තලයට එන්න තමයි මේ අපගේ ප්‍රධාන අරමුණ ඔවුන්ට අවස්ථාව සපයා දීම. මෙහිදී ඔවුන්ට තමන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම,
ඒ වගේම පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් තෝරා ගැනීම, ඒ වගේම තමයි තරංකාරී විදියට කොහොමද තමන්ගේ නිෂ්පාදන හා සේවා ඉදිරිපත් කරන්නේ, ඒ වගේම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කරන්නේ කොහොමද කියන අපි අවස්ථාවක් ලබා දීලා තිනවා. ලංකාවේ ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන QR කේතකම ඔස්සේ ගනුදෙනු කරන අපි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ ඩිජිටල් පේමන්ට්ස් ක්‍රමය තුළ මේ වෙළඳපොළ තුළදී ඔවුන්ට එතකොට අවස්ථාවක් ලැබෙනවා තමන් ඉන්න පරිසරයට එහා පැත්තින් ගියාම ජාතික තලයේදී වෙළඳපොළ කොහොමද හැසිරෙන්නේ කියන එක අඳුරගන්න. අපි සාමාන්‍ය එක ව්‍යවසායකයෙකුට අවස්ථාවක් ලබා දෙන්නේ අවුරුදු 2ක් පමණයි. ඊට පස්සේ අපි වෙනම ක්‍රියාත්මක කරන්න පිළිත් තියෙනවා. ඒක සංවර්ධනය කරලා දියුණු කරලා ඊළඟ තලයට අපේ මධ්‍ය පරිමාණ අංශයට ගෙනියන්න අපි නැවතත් ඒ හිස්තැන පුරවන්න අපි ඊළඟ අවුරුද්දේ අපි ව්‍යවසායකයෝ කැඳවාගෙන යනවා කොළඹට. අවුරුද්දෙන් අවුරුද්ද ව්‍යවසායකයන් බිහි කරමින් ව්‍යවසායක අවස්ථාවන් බිහි කරමින් රටම ලෝකයේ හමුවට ගෙන යන්නට මේ උත්සාහ කරන්නේ. ගමේ දේවල් ගමට විතරක් නෙමෙයි, ගමේදී රටටත් ලබා ගන්න ඕන, රටට ලබා දෙන්නට ඕන. ඉතින් රටේ දේවල් ලෝකයට ලබා දෙන්න ඉදිරි වැඩපිළිවෙල HNB මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන වටපිටාවක තමයි අපි ඉන්නේ. දැන් මේ අප්‍රේල් 5 6 දවස් දෙකේ ඔන්න ඔබට පුළුවන්කමක් තියෙනවා උදේ 10 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ආවොත් එහෙම HNB ගැමි පිබුදු අවුරුදු පොලත් ඉතින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන්න සියල්ල සූදානම් වෙලා තියෙනවා. තවත් විස්තර අවශ්‍යයි නම් 0112 661 315 අංකයට කතා කරන්න පුළුවන්. 0112 661 315 අංකයට කතා කරලා සියල්ලෙන් සන්නද්ධ වන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඉදිරියට රජීව මහත්මයා මේ HNB කුඩා ව්‍යාපාර ව්‍යවසායකයන් දිරි ගන්නවන්නට මොන වගේ සැලසුමක් යටතේද දැනට ක්‍රියාත්මක වෙන්නේ? ඔබ පැවසුවාසේ ප්‍රධාන වශයෙන් වෙළඳපොළක් සැපීම. ඒ වෙළඳපොළ අපි කිව්වා වගේ ගමේ තියෙන නිෂ්පාදන කොහොමද කොළඹට ගේන්නේ, ඒ වගේම අන්තර්ජාලය පාවිච්චි කරමින් අපි කොහොමද අපේ මේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙනියන්නේ කියන එක ගැනත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය තුලින් කරන විද්‍යුත් ගනුදෙනු වලට සහාය වන්නේ කොහොමද, ඒවා කිරීමට කාර්යක්ෂම ලෙස සිදු කිරීමට විවිධ විද්‍යුත් ගෙවීම් ක්‍රම අපි හඳුන්වා දීලා තිබෙනවා. ඒක ප්‍රධාන කාර්යයක් අපි සලකා බලන්නේ. ඊට අමතරව දෙවන කාරණය වන්නේ මේ ගොඩක් ශුද්‍ර සහ සුළු පරිමාණ කර්මාන්තවලට ණය ලබා ගැනීමට අපහසු වෙලා තියෙන්නේ ඔවුන්ට සෑහෙන වත්කමක් නොමැතිවීම, එම ණය සඳහා අප වශයෙන් තැබීමට. ඉතින් ඒට විසඳුමක් ලෙස අපි USAID සමාගමත් සමග ණය අප කරන යෝජනා ක්‍රමයකට සම්බන්ධ වී තිබෙනවා. ඒ තුලින් අපිට හැකියාවක් තියෙනවා අපේ ගනුදෙනුකරුවන්ට, විශේෂයෙන්ම ශුද්‍ර හා සුළු පරිමාණ ගනුදෙනුකරුවන්ට අප නොමැති වුණත් ණයක් ලබා දීමට. ඒ වගේම රජය මෑතකදී ස්ථාපනය කළ National Credit Guarantee Institute එක. ඒ සමගත් අපි බැංකුවක් වශයෙන් සම්බන්ධ වී තිබෙනවා. ඒ තුලින්ුත් අපිට පුළුවන් මේ ණය අප කර ලබා ගැනීමට. තුන්වෙනි කාරණය වන්නේ බැංකුවක් වශයෙන් අපි විවිධ සම්මන්ත්‍රණ හා වැඩසටහන් සංවිධානය කරනවා. විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ශුද්‍ර හා සුළු ව්‍යාපාරව සඳහා මූල්‍යමය සාක්ෂරතාවය ලබා දීමට. ඊට අමතරව අලුත් තාක්ෂණය කොහොමද මේ ආයතන සමග අනුබද්ධ කරන්නේ කියලත් ඒ තුලින් අපි කොහොමද මේ ආයතනවල කාර්යක්ෂමතාවය සහ ඵලදාව වැඩි කරන්නේ කියලා. මීට හොඳම උදාහරණයක් තමයි අපි මේ මෑතකදී පටන් ගත්ත සරුසාර වැඩසටහන. ඒකේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ අපි කොහොමද තාක්ෂණය කෘෂි කර්මාන්තයට අනුබද්ධ කරන්නේ. ඒ තුලින් කෘෂි කර්මාන්තයේ ඵලදාව වැඩි කරගන්නේ කෙසේද කියලා. ඉතින් ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තියෙන. ඉතින් මේ වෙනකොටත් ඔබේ ව්‍යාපාර අවස්ථාව, ව්‍යවසායක අවස්ථාවන් ලෝකෙට අරන් යන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන HNB සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනකොටත් ව්‍යවසායකයන් 150 දිනකට වැඩි පිරිසක් අප්‍රේල් 5 6 දවස් දෙකේ උදේ 10 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ඔන්න ඔබ වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට එනවා. ඉතින් එහෙමනම් ඔබට ඔබේ ව්‍යාපාරික අවස්ථාවය තුළ, ඔබේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඉහළටම යන්නට හැමදාමත් HNB ගැමි පිබුදුව ප්‍රමුඛ මේ පිරිස සූදානම් වෙලා ඉන්නවා. ඒ යෝධ සෙවණැල්ල වශයෙන් ඒ අතහිත ලබා දෙමින් අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙමින් පුළුල් මේ යාන්ත්‍රණය තුළ ඔබවත් අනිවාර්යෙන්ම ලෝකයේ හමුවට අරගෙන යන්නට. එහෙමනම් ඔබ දෙදෙනාටම බොහොමත් ස්තුතිවන්ත වෙනවා කතා බහ සඳහා සම්බන්ධ වුණාට. ආරාධනා කරන ඔබ හැමෝටම අප්‍රේල් 5 6 එන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට උදේ 10 ඉඳන් රාත්‍රී 9 වෙනකන් HNB ගැමි පුබුදුව අවුරුදු පොළ ඔබ වෙනුවෙන් විවෘතයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.